මල්ලි තාමස තාවනේද ඔය? තාමසගේ පස්ස පැත්තට ඉරේලියත් ඇටිලා නැගිටිනවා. පිලාගේ නම්බර් එක මොකද මෙයා මේ හાર્ට් එකක් දාලා සේව් කරලා තියන්නේ? මොකද ඔය ගාන්නේ? උදේම දිස්ත්‍යක් අත් දැක්කද? මට ඇත්ත කියනවා මල්ලි. තාමස මොකද්ද වේගන එන්නේ? මට ඇත්ත කියනවාකෝ. අද්ද අක්කේ ප්‍රශ්නේ මම ඉන්න හොඳින්. හොඳින් ඉන්නවා. පිරිමියෙක් කියලා ඉපදුනා නම් පිරිමියෙක් වගේ ඉන්න ඕකෝ අපිට ලැජ්ජ කරන්නේ නැතුව. අමුසිය යුයි මේ හඬන්නේ. මම බලන ෆෝන් එක. හරිනේ පුදුනකොටම කාපි අකා පළවෙනි දවසේම පොඩි අක්කට මාට්ටු අක්කෙක් වෙ ගෙදරට ගෙන්න හදනවා කියලා මෙයා දැන් මුළු ගෙදරම ගිනි තියයි තාමස පිලාගේ නම්බර් එක ඔකට හොට් එකකුයි කිස් එකකුයි දාලා සේව් කරන් ඉන්නේ මොකටද? මේ මොකද්ද මෙයා මේ කියන්නේ තාමසට එහෙම එකක්වත් වීගෙන එනවද? මට සුඩු උත වෙලාවට මං ආත්මීයක් අදිනම පිලා කියලා සේව් කරේ නැත්තම් අත්තම පොඩි අක්කට වැඩේ මාට්ටු තාමසේ මොකටද මගේ ෆෝන් එක ගන්න දෙනවා නේද? ගන්න එපායි. මල්ලි මං තාමසක පොඩි අක්කා. මට ඇත්ත කියනවා. තාමසට එහෙම එකක්වත් වීගෙන එනවද? තාමසේ මොකටද පිලාගේ නමාකට හાર્ට් එකකුයි කිස් එකකුයි දාලා සේව් කරන් ඉන්නේ? අක්කේ මං එයාට ආදරේ හින්දානේ මට සමයන් ආවෙත් මා මල්ලි තාමස ඔය ඇත්තම දොයි කියන්නේ? ඇත්ත තමයි. එන්නේ නැද්ද ලොකු වෙලා. ඊයා හලෝ තාමසට මං ගහනවා කොහොමද? මේ ඇයි? අර කොල්ලා අදත් ඇවිල්ලා බලන්නේ මෙපා හරිද? කවුද? එපා ගම් බලනවනේ තේ. යෝ නේ මචං කෙල්ල සීරපතිට එන්ටර් වෙලා තියෙන්නේ ආ සිරාවට බං ඒකි මේ පැත්තට හැ දැම්ම එල්ල කිරි වගේ මට කවන්නේ මම බලන්නේ. එදා මට එන්න ලයින් එකක් දුන්නේ බෑ ඔකුන් දෙන්න. අනේ කමක් නෑ බං මේ උඹ ලයින් කරපංගෝ අර බලපන් බං අර ලිප්ස් ආකාරව ඉන්න එකේ ලස්සන සිරාවට ලිප්ස් ආකාරයක ඉන්න ලස්සනයි තමයි නේ බං. බං බලන්න ගේම ගහපන් ඉඳපන්කෝ අන්න අර මොඩේ අදත් වෙනවා ලැජ්ජ නැතුව. මේ අද නම් වඩින්න ලෑස්ති වෙන්න එපා. වයින්ටකෝ. හයි. මේ පාඩම් කරන්නව? නෑ අනේ නාන්න ආවේ. අය වඩ මොකද? මේ ඔයාගෙන් ඇහුවේ නෑනේ. අනුන්ගේ සීනි කරන්න තු ඉන්නවකෝ. රිද්ද. අනේ මේ මං කියපු සීනියක් නෑ. අපි ලයිව් එකේ පාඩම් ගන්න. ඔයා මොකද පස්සෙන් එන්නේ? පස්සෙන් එන්න ඕගොල්ලන්ගේ මගේ මොකක් හරි අඩුවක් පේනවද? ඕගොල්ලන්ගේ පස්සෙන් එන්න. හැටි විතරක්. ඕන් ගෙඩියේ මෝල් ගහයි වගේ. දෙන්න හිතන හොම්බට දෙකක්. හරිනේ. ඒ ළමයාව අපිත් එක්ක කතා කරන්නේ. ඔයාමගේ රණ්ඩුවට කියන්නේ. අනේ මේ කොල්ලොත් එක්ක කොහොම තමයි ඉන්න ඕන.